ඔබ කොතරම් වෙහෙස මහන්සි වී වැඩ කළත් මාසයේ අවසානයේ ඔබේ පසුම්බිය හිස් වෙනවද? නැත්නම් ලැබෙන මුදලට වඩා පියදම් වැඩිද? බොහෝ දෙනෙක් හිතන්නේ මුදල් කියන්නේ මහන්සියෙන් විතරක්ම ලබාගත යුතු දෙයක් කියලා. නමුත් සැබෑම රහස තියෙන්නේ ඔබේ මනස තුල සහ ඔබ මුදල් භාවිතා කරන ආකාරය තුල. අද මම ඔබට කියා දෙන්නේ ඔබේ මුදල් පසුම්බියට මුදල් ආකර්ෂණය කරන චුම්බකයක් බවට පත් කරන්න පුළුවන් ඵල සම්පන්න රහස් පහක්. විශේෂයෙන්ම පස්වෙනි රහස ඔබේ මුළු ආර්ථිකයම උඩු යටිකුරු කරන්න සමත් වෙයි. පළවෙනි රහස තමයි මුදල් සමග තියෙන සබඳතාව වෙනස් කරන්න ඕනි. මොකක්ද ඒ කියන්නේ? මුදල් ගැන ඔබ දකින විදිහ. ඔබ හිතින් මුදල් වලට අකමැති නම් මුදල් කියන්නේ නරක දෙයක් කියලා ඔබ හිතනවා නම් කවදාවත්ම ඔබ ළඟට එන්නේ නැහැ මුදල්. අද ඉඳන් හිතන්න මුදල් කියන්නේ ඔබේ ජීවිතේ ලස්සන කරන අනුන්ට උදව් කරන්න අවස්ථාව දෙන ශක්තියක් කියලා. ඔබ මුදල් වලට ගරු කරන්න පටන් ගන්නා මොහොතේ ඉඳන් මුදල් ඔබ හොයාගෙන එන්න පටන් ගන්නවා. දෙවැනි රහස තමයි පසුම්බිය ධනයේ දේවස්ථානයක් කරගන්න එක. මෙහෙම හිතමුකෝ. දැම්ම ඔයාගේ පසුම්බිය ඇරලා බලන්න. ඒක ඇතුලේ පරණ බිල්පත්, කුණු කඩදාසි, අවුල් වෙච්ච නෝට්ටු තියනවාද? මතක තියාගන්න අවුල් සහගත තැනක ධනය රැඳෙන්නේ නැහැ. ඔබේ පසුම්බිය පිරිසිදු කරන්න මුලින්ම. මුදල් නෝට්ටු පිළිවෙලට තියන්න, වටිනාකම අනුව ඒවා පෙළගස්වන්න. ඔබ පසුම්බියට දෙන ගෞරවය තමයි ඔබ ධනයට දෙන ගෞරවය ලෙස සැලකෙන්නේ. ඔබ පසුම්බියට ගෞරවයක් ලබා දෙනකොට, ඔබේ මුදල් පිළිවෙලට අසුරල පර්ස් එකේ දාලා තියනකොට ඔබට නිරන්තරයෙන්ම මේ විශ්වය හරහා මුදල් ගලාගෙන එන්න පටන් ගනීවි. තුන්වෙනි රහස. හිඟකමේ මානසිකත්වයෙන් ඔබ මිදෙන්න ඕනි. මොකක්ද මේ හිඟකම? බොහෝ දෙනෙක් බිල්පතක් ගෙවන විට හෝ යමක් මිලදී ගන්නා විට සිතන්නේ අනේ මගේ සල්ලි ටික ඉවර වෙනවා කියලා. මේ සිතිවිල්ල නිසා ඔබ දන්නවද ඔබ තව තවත් හිඟකම ආකර්ෂණය කරගන්නවා. මීට පස්සේ ඔබ මුදල් වියදම් කරන සෑම වෙලාවකම හිතින් මෙන්න මේ විදිහට පවසන්න. මම මේ මුදල් සතුටින් මුදා හරිනවා. එය දසදහස් ගුණයකින් නැවත මා වෙත පැමිණෙනවා. එවිට ඔබ කරන්නේ මුදල් ගලා යාමට ඉඩ හැරීම සහ ඒ ගලා යාමට ඉඩ හරින මුදල් නැවතත් ඔබ වෙතට ආකර්ෂණය වෙන විදිහට ඔබ මැනිෆෙස්ටේෂන් එකක් සිදු කරන එක. හතරවෙනි රහස. මුදල් පිළිබඳව තියෙන බිය අත්හරින්න. මොකක්ද මේ මුදල් පිළිබඳව තියෙන බිය කියන්නේ? ඔබට ලැබෙන මුදල් ගැන නිරන්තරයෙන් ඔයාට බියක් සහ ඔබට කනස්සල්ලක් වගේ දෙයක් දැනෙනවා නම් හෝ ඒ වගේ කනස්සල්ලක් තුළ ඔබ ඉන්නවා නම් ඔබ කරන්නේ ධනය එන දොරටුව වසා දමන එක. මට ලැබෙන්න තියෙන දේ නියම වෙලාවට ලැබෙනවා කියන දැඩි විශ්වාසය ඇති කරගන්න. ඔබට තිබෙන බිය පසකලා විශ්වාසය පෙරට ගන්නකොට විශ්වය අලුත් ආදායම් මාර්ග ඔබට විවෘත කරලා දෙනවා. ඒක තමයි හතරවෙනි රහස. මෙන්න පස්වෙනි සහ අවසාන ඒ වගේම වැදගත්ම රහස. පරිත්‍යාගයේ මහිමය. The secret of giving. මේක තමයි ලොකුම රහස. ඔබ මෙහෙම හිතන්න. ගලා නොයන ජලය නරක් වෙනවා වගේම ගලා නොයන ධනයත් එක තැන පල් වෙනවා. ඔබ සතු ධනෙන් ඊටාම සුළු කොටසක් හෝ අවශ්‍යම කෙනෙකුට පරිත්‍යාග කරන්න. ඔබ දෙන විට තමයි විශ්වය ඒක පණිවිඩයක් විදිහට ලබා ගන්නේ. සහ ඔබට වැඩිපුර තිබෙනවා කියලා විශ්වය විසින් විශ්වාස කරනවා. එවිට තමයි ඔබට තව තවත් දේවල් ලැබෙන්න පටන් ගන්නෙ. ඉතින් මම හිතනවා ඔයත් මේ රහස් පහ දැන්ම ක්‍රියාත්මක කරයි කියලා. ඉතින් ඔයාටත් කරන්න තියෙන මේ දැම්ම වීඩියෝ එක ස්ටොප් කරලා ගිහිල්ලා ඔයාගේ ආරම්භයේ විදියට ඔයාගේ පසුම්බිය හරියට නිර්මාණය කරගන්න එක. ඔයාගේ පසුම්බියේ තියෙන අනවශ්‍ය දේවල් ඉවත් කරලා අර මුදල් ටික පිළිවෙලට තියලා ඒක හදාගන්න එක. ඉතින් මේ රහස් පහ අද ඉඳන්ම අත්හදා බලන්න. විශේෂයෙන්ම දැන් අර මම කිව්ව විදිහට ඔබේ පසුම්බිය පිරිසිදු කරලා ඒක පිළිවෙලකට හදන්න. ඒක කරලා ඉවර වෙලා
පහතින් ඩන් කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මම බලනවා මගේ වීඩියෝ එක බලලා කවුද තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න ඇත්තටම සූදානම් වෙලා ඉන්නේ කියලා. මේ වගේ වටින වීඩියෝ දිගටම බලන්න අපේ channel එකත් subscribe කරන්න. ඒ වගේම ලබන සතියේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට ජය වේවා.